යමක වර්ගය මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතුනං දුක්ඛමන්වේති චක්ඛං වහතු පදං කරන සියලු පින පවටම සිත මුල් වෙනවා හැම විට පෙරටම එනවා ඒ සිත සිතින් හැදෙනවා සියල්ල කෙනෙක් නපුරු සිතින් යුතුව වචනින් පව් කරන කලට නපුරු ලෙසට යොදවා සිත කයිනුත් පව් කරන කලට පල දෙනවාමයි ඒ පව එනවා දුක ඔහු පසුපස ගැලබැඳි ගවයා පසුපස රෝදය කැරකෙන විලසට මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතුනං සුඛමන්වේති ඡායාව අනපායිනී කරන සියලු පින පවටම සිත මුල් වෙනවා හැම විට පෙරටම එනවා ඒ සිත සිතින් හැදෙනවා සියල්ල කෙනෙක් පහන් සිතින් යුතුව වචනින් පින් කරනා විට යහපතටම යොදවා සිත කයිනුත් පින් කරනා විට පල දෙනවාමයි ඒ පින එනවා සැප ඔහු පසුපස තමාව අත් නොහැර ළඟින් සිටිනා සෙවණැල්ල විලස අක්කොච්චිමං අවධිමං අජිනිමං අහාසිමේ ඒතං උපනයිහන්ති වේරං තේසං නසම්මති මොහු බැන වෙදුනා මාහට පහරත් දුන්නා මාහට මාව පරදවා මා සතු දෙයත් උදුරගති කියමින් වෛරය මතු එන විලසට යලි යලි මෙය සිතනා විට ඔවුන්ගේ වෛරය කිසිදා නැත සංසිඳිලා යන්නේ අක්කොච්චිමං අවධිමං අජිනිමං අහාසිමේ යේතං න උපනයිහන්ති වේරං තේසෝපසම්මති මොහු බැන වෙදුනා මාහට පහරත් දුන්නා මාහට
මාව පරදවා මා සතු දෙයත්තු දුරගති කියමින් වෛරය මතුවෙන විලසට නොසිතන විට කිසි කලකදී ඔවුන්ගේ පවතින වෛරය සංසිඳෙමින් නැතිවන්නේ නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ වෛර කිරීමෙන් කිසිදා නැත වෛරය නැතිවන්නේ වෛර නොකර සිටීමෙන්ම වෛරය නැති වී යන්නේ වෛර නොකර සිටිනා විට වෛරය සංසිඳී යාම සැමදා මේ ලොව පවතින දහමක් ලෙස දත යුතුමය පරේචන විජානන්ති මයමෙත්ත යමාමසේ යේච තත්ථ විජානන්ති තතු සම්මන්ති මේධගා රණ්ඩු දබරවල පැටලි එහිම රැඳී සිටිනා විට එයින් තමන් වෙනසෙන බව ඔවුන් දන්නේ නෑ කිසි විට යමෙකුට වැටහි ගිය විට වෙනසී යන බවයින්ම සංසිඳිලා යනු ඇත ඒ රණ්ඩු දබර සෑම දෙයක්ම සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංවුතං භෝජනම් හි අමත්තඤ්ඤුං කුසීතං හීන වීරියං තං වේ පසහති මාරෝ වාතු රුක්ඛං වදුබ්බලං සංවර ඉඳුරන් නොමැතිව ලස්සන දෙය ගැන රැවටි ගන්නා ආහාරය ගැන අරුත් නොදැන එහි ගිජු වී භාවනාව ගැන නොසිතා කම්මැලි ලෙස කල් ගෙවනා කෙනා නිතර වැටෙන්නේම දුකින් පිරුණු ලෝකයටය හමනා විට තදින් සුළඟ කඩා වැටි දුර්වල ගස මාරයා දමයි ඔහු ඇද ඉපදෙන මැරෙනා ලෝකෙට අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවුතං භෝජනම් හිච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධ වීරියං තං වේනප්පසහති මාරෝ වාතු සීලං
පබ්බතං සංවර වූ ඉඳුරන් ඇති ලොවේහි සැබෑ තතු දකිනා ගන්නා ආහාරය ගැන අරුතද හඳුනා සිටිනා සැදැහැ සිතින් යුතුව සොඳින් වීරිය වඩමින් නිතරම දහම විනය තුල සිටිනා භාවනාව කරන කෙනා යට කරන්ට බැහැ කිසිවිට මාරයාට ඔහුගේ ගමන තදින් සුලං හමා ගියද නොසැලී ගල් කුල කිසිවිට අනිකසාවෝ කාසාවං යෝවත්තං පරිදහෙස්සති අපේතෝ ධම්ම සච්චේන නසුකාසාව මරහති කෙලෙස් කසට බැහැරෙනකොට යමෙක් දරයි නම් කහවත ඉඳුරන් දමනය නොකරන ඇත කතා බහ නොකරන ඔහුට සුදුසු නැහැ කිසිවිට දරා සිටින ඒ කහවත යෝචවන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ ධම්ම සච්චේන සවේකාසාව මරහති කෙලෙස් කසට බැහැර කෙරුව සිල් ගුණ දම් වලින් යුතුව ඉඳුරන් දමනයෙන් යුතුව සමාධිගත සිතින් යුතුව ඇත්ත කතා කරන කෙනා දරා සිටිනම් කහවත ඉතා සුදුසුමයි ඔහුට දරා සිටින්නට කහවත අසාරේ සාරමතිනෝ සාරිචාසාර දස්සිනෝ තේසාරං නාධිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා ලොවේ නිසරු දේවල් ගැන සිතනා විට සරු දේ ලෙස සාරවත් දහම් මාවත දකිනා විට නිසරු විලස වැරදි අදහසට ගොදුරුව ඇත නොදකිනා ඕනට සාර වූ ඒ අමා නිවන නැත කිසිදා හමුවන්නේ සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා සරුදය සරු ලෙස දැනගෙන
නිසරු දෙයද හඳුනාගෙන සාරවත් දහම් මාවත දකිනා විට සරු ලෙසටම නිවැරදි දැකුමින් යුතු වී ඇත්ත දකින විට ඕනට සාරවත් අමා නිවනම හමු වෙනවාමයි නිසකව යථාගාරං දුච්ඡන්නං වුට්ඨි සමති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති නිසි අයුරින් පිළිවෙලකට වහල සෙවිලි කොට නැති විට වැසි වසිනා කාලෙට වහලින් ගෙට ගලයි වතුර භාවනාව තුලින් හොඳට සිත රැකගෙන නොමැති කලට සංවරකම නැති සිතට ගලයි රාග කෙලෙස් කසට යථාගාරං සුච්ඡන්නං වුට්ඨීන සමති විජ්ජති එවං සුභාවිතං චිත්තං රාගෝ න සමති විජ්ජති නිසි අයුරින් පිළිවෙලකට වහලය සෙවිලි කොට ඇති විට වැසි වසිනා කාලෙට වහලින් ගෙට නොයේ වතුර භාවනාව තුලින් හොඳට සිත රැකගෙන සිටිනා විට සංවර වී තිබෙන සිතට නොයේ රාග කෙලෙස් කසට ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ථ සෝචති සෝචති සෝවිඛඤ්ඤති දිස්වා කම්ම කිලිඨ මත්තනෝ පෞරස් කරනා මිනිසා මෙලොව ශෝක වේ නිසා පරලොවදිත් ශෝක වෙමින් දෙලොවම දුක් වේ නිසා තමා විසින් රැස් කරගත් පව් ගැන සිහිපත් වෙන විට ශෝක වෙවි දුක් විඳිමින් තැවේ නිතර දුකින් යුතුව ඉද මෝදති පෙච්ච මෝදති කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති සෝමෝදති සෝපමෝදති දිස්වා කම්ම විසුද්ධ මත්තනෝ පින් රැස් කරනා මිනිසා මෙලොව සතුටු වෙයි එනිසා
පරලොවදිත් සතුටු වෙමින් දෙලොව සතුටු වේ නිසා තමා විසින් රැස් කරගත් පින් ගැන සිහිපත් වෙන විට සතුටු වෙවි ප්‍රමුදිත වෙයි නිතර ප්‍රීති සිතින් යුතුව ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ථ තප්පති පාපං මේ කතන්ති තප්පති භීයෝ තප්පති දුග්ගතින් ගතෝ පෞරස් කරනා මිනිසා මෙලොව පසුතැවෙයි එනිසා පරලොවදිත් පසුතැවෙමින් දුකටම පත්වෙයි එනිසා අයියෝ මම පව් කෙරුවා කියමින් තැවෙනා මිනිසා අපා දුකට වැටී පසුව දැවෙයි තැවෙයි දුකින් යුතුව ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතෝ තමා විසින් රැස් කරගත් පින් ගැන සිහිපත් වෙන විට සතුටු වෙවි සැප විඳිමින් නිතර සතුටු වෙයි එනිසා මමත් බොහෝම පින් කෙරුවා කියමින් තුටු වෙන මිනිසා දෙව්ලොව සැප විඳිනා කල බොහෝ සතුටු වේ නිසා බහුම් පිච්චේ සහිතං භාසමානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තෝ ගෝපෝව ගාවෝ ගනයං පරේසං නභාගවා සාමඤ්ඤස්ස හෝති ලෝකෙට බණ කියන කෙනා ඒ බණ පිළි නොපදින විට ප්‍රමාද වූ කෙනෙක් ලෙසට හඳුනාගත යුතුයි එයා අනුන්ගේ ගවරැල බලනා ගුපල්ලිකුට එහි කිසිදා පස්ගෝ රසයින් ලබනා නොලැබෙන්නේමය කිසිදා ඒ අයුරින් බණ කියනා ගුපල්ලෙක් ලෙසින් සිටිනා ඔහු හට හිමි නැත කිසිදා මගඵල සැනසුම සදනා අපම්පිච්චේ සහිතං භාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී
රාගංච දෝසංච පහය මෝහං සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ අනුපාදියානෝ ඉදවා හුරංවා සභාගවා සාමඤ්ඤස්ස හෝති වැඩිය දහම් නොදෙසනමුත් දන්න දහම මත පිහිටා දහමට විනයට අනුවම දිවි මග හුරු කරන කෙනා රාග ද්වේෂ මෝහ නසා හැසිරෙයි නුවණින් යුතුවම දුකින් මිදුන සිතින් යුතුව නොබැඳී ගිය සිතින් යුතුව නොවැළී කිසි ලොවක යලිත් දහම තුලම සිටින කෙනා හිමිකරු වේ බුදු සසුනේ මගඵල සැනසුම සදනා අප්පමාද වර්ගය